අපි යනවා හන්දලයි අර මොකටද යන්නේ? නැස්ලලා ගෙදර යන්නේ මොකටද? මං හන්දලයි ගෙදර යනකොට ඔව් හන්දලයි ගෙදර උත්තලා නැන්ද පරණ බඩු කඩේට උත්තර වෙන්නේ නැති. නේ එහෙනම් හන්දලයි ගෙදර හුත්තවේ නැන්දලා ගෙදර උත්සවය. මොකද්ද උත්සවේ? නන්ද ඔව් මාමට නැකටට බක්කවන අත්තලාමේ නියම මයිසෑවේ බත් කවන්නේ. උඹ මක්කට එහෙලින්ගු වෙයස්සේ. මම යනෝ දැකලා සතුටට එහාටේ මාමට මාමට එපා. නන්දගේ අත විකලා සතුටට මේ බෑන දැකලා ඒ පාරමකෝ. ඔකාර හොඳ ඔව් මං යනෝ දැකලා අද වැඩකට යන්නේ නන්ද දුවා අර සුදුවලට කැල්පිට කොහෙද දිව්වේ? කාලේ කොහොම පිටෙන්නද? කාලේ කැලේද මක්කටේ? නන්ද දුවලා ගිහිල්ලා වැටුණා අලට කාලා වලක නැන්ද වැටුණ වලක ඒ පාර. ඔපාර නන්ද දුවනෝ දැකලා මාම දුවා අත්තලාමේ උඹලා දුවන උදේරයි මාම දිව්වේ නැන්ද පස්සේ. උඹ මොකද්ද කරේ? ඔපාර මාම දුවලා ගිහිල්ලා වැටුණා නන්ද තලටි ඉතලා වැටෙන්න මනුස්සට යටින් කොහේ මාම වැටෙන්නේ? කලබලෙනි කලබලයට වැටලා තියෙන්නේ. ඔපාර නන්දත් මාමත් මොදුවා මොකද දිව්වේ? කාලේ උඹ කැලේට දිව්වා. ඔපාර මන්දු උඹ දුවල දින මන්දු නෙවෙයි මන්ද බුද්ධික. දුවලා ගිහිල්ලා වැටුණා නන්දකයි මාමකයි මැදින් උඹේ පුදුම වැටිලා මූ වැටිලා තියෙන මුන් තුන් දෙනා. කලබලෙනි කලබලයට බං එහෙමත් වැටෙනවයි. ඔය වැටලා තියෙන්නේ. ඔය වැටලා තියෙන්නේ ඒ පාර. ඔපාර නන්ද මගෙන් අහනෝ බුදු මස්සිනේ උඹ නැන්ද කොහේ උඹට මස්සිනේ කියන්නේ? කලබලෙනි ඔක්කොලාමේ කලබලේ පුදුම කලබලේ. ඔපාර නන්ද මගෙන් අහනෝ බුදු මස්සිනේ උඹ කොහෙද යන්නේ මේ ඇවිල්ලා ඉන්නේ මම්මේ බම් නැන්ද අයිතුම මස්සිනේ දුවේ. ඔපාර මම නන්දට බුවා උඹට දැන් ඥානේ නංගියේ නංගි උඹ නැන්ද රේබරුම නංගි දුවේ. කලබලෙනි පුදුම කලබලෙට කෙනවල ඔපාර අංකෝ උඹට දැන් ඥානේ මං ආවේ තම්බුලි ගෙඩියක් ගෙනියන්නේ තම්බිලි තම්බිලි ගෙඩියක් ගෙනියන්න ඔබ දුන්නාද නැන්ද? ඔපාර නන්ද මට කියනෝ ඊයේ හිටමපු පැල ගහක් ඇටේ කිව්වා බං ඊයේ හිටමු ගහේ කොහොමද තම්බිලි තියන්නේ? ඊළඟන් හිටවන්න ඒ පාර ඔපාර ඊයේ හිටමපු පැල ගහක් ඇටේ කිව්වා යාර 300ක් විතර උසේ කිව්වා පුදුම හැදිලා කැදෙන්නේ නැද්ද එතකොට නේ? උඹට පුළුවන් නම් ගෙඩියක් හදාගන්න කිව්වා දැන් ගහේ කොහමද තම්බිලි හැදිලා ඒ පාර උඹ නැද්ද ඉතින්? ඔපාර හොදේ ඔපාර පුතේ වෙන්න පුතේ තම්බිලි ගහ ළඟට ගියා පුතේ රෑ වෙලා ගහ පේන්නේ රෑ වෙලා ගියා මක්කනේ උඹ? අරුවල වෙලා කරුවල වෙලා ගහේ ළඟට ගියේ. ඔපාර නන්ද මට කියනවා බුදු බස්සිනේ උඹට නමත් මෙහෙ ඉන්න බැරි එක මේ රාජාවේ ඒ පාර ඔපාර මේ කියන කැමලේස්ති කරන් මං ඒ ගුව කාලා ඒ පාර උදේට ඵලයන් ගුව මේ තම්බිලි ගෙඩියක් කොලන් ගෙතර
ආ තැඹිලි ගෙඩියක් කලන් උඹට උදේ ගෙදර යන්න. ඔපාර හොඳේ නන්ද හොඳේ ඕ ගියානේ මෙහි මාකට් එකට ගිහිල්ලා කොහේ මාකට් එකට? අහංගම දෙපාර. ඔපාර ගිහිල්ලා හොඳේ මට ගෙනාව පුඩින් ගෙනාව පුඩින් ගෙනාව පුඩින් කොහෙද බා? පුඩින් ගෙනල්ලා. කලබලේනේ ආ කලබලේ. ඔපාර හොඳේ මස් ගෙනල්ලා මාළු ගෙනල්ලා බිත්තර ගෙනල්ලා අඩෝ බෑනට හදලා දෙන්න මේ. ඔපාර හොඳේ ගෙනල්ලා කෑම ටිකක් හැදුවා ඒ පාරම. ඔපාර මම කියන්නේ කන්න කෑම හොඳයි. බඩු බල්ලෙකුට කන්න බෑ පොළුයි බතු අත්තර උයලා පොලිපති උඹට කන්න දුන්නේ. කලබලේනේ ආ කලබලේදී. බලු බල්ලෙකුට කන්න බෑ මල කෙරේතේ වගේ මං කෑවා ආ ඔබ කොහොමයි කෑවා? ඒ පාර. ඔපාර කාලකෝ නන්දකුව පුතේ දැන් මේ වෙලාවේ කම්බලි කඩන්න බෑනේ ඒ පාර. අර ස්තෝපු කාමරේ තේකුවම නිදාගන්න කිව්වා ආ ඉස්තෝපු කාමරේ උඹට හොඳට හදලා දුන්නේ නිදා ගන්න. ඔපාර හොඳේ ඔව්. ඇඳ තියල මෙත්ත දාලා ඇත්තේ? මෙත්ත උඩින් ඇඳ තියලා බා මෙල්ටේ උඩින් බා අන්තිනවා බා. කලබලුනේ මුතුම කලබලයක් ගෑනට තිබුණේදී. ඔපාර මෙත්ත උඩින් ඇඳ තියලා ඇඳ උඩින් මෙත්ත තියලා ආ ජංගි මදුරු කොයිල් එකක් ජාංගි මදුරුව. ජාංගි නේ ඩෙන්ගු මදුරුව. අර දෙන්කුට මදුරු කොයිල් එකක් පස්සේ කරලා ඒ පාර. හොඳට හොඳේ නෙට් එකක් දාලා ෆෑන් දාලා AC දාලා ආ තේරම කල්ලා ගෝඩි කෑල්ලක් දාලා දුන්න පේමන්ට් එකෙන් නිදාගන්න මේ කියලා. සලාමේ එහෙම මොකද හත්තර කරලා ගෝණි කරලා දාලා දුන්නේ. කලබලේනේ සලාමේ මුතුම කලබලයක්. ඔහාන මට වයි මතන්න ආ මම කියනදේ කරගන්න ඕන නිසා මං කාණ්ඩරම පුතේ නියවලල්ලෙන් නැද්ද ගහට. නියවලල්ල. ඔව් නියවලල්ලෙන් උඹ ගහේ නැද්ද? නියවලල්ලෙන් මං නැද්ද කඳුළු ගහට. ඒ පාර. පුතේ බලු බල්ලෙකුටවත් ගහේ කරතියෙන් උඩට යන්න බෑනේ. ලෑ කොහමද යන්න බෑ උඩට දෙන්නුනේ. ඈ තෝ කෙනා වැටුණා බීමකට. ඕ කියන්නේ ගහ ලුහුටන උඩහට ලුහුටන. බා කුලා උඩාට උඩන්න කොහෙද? ගහ පල්ලෙහාට පිටවන්නේ. එපාර හොඳේ මගේ පෙර වාසනාවට ඔව්. එක ගෙඩියක් ගත්තා ගහේ. බා වාසනාව වෙන්න කොහොම එතකොට? කලබලේනේ වම්මේ මුත්තේ. ඔපාර හොඳේ මං බැලුවා මේක හරියන්නේ නැහැ මං ගහෙන් බැහැගෙන එනකොට ඒ පාර මොකෝ? එන ගෙඩි වල්ලේ ගහ මැද. ආත්තලාමේ තෝ එක දැක්ක නැතුවේ නැත්නම් උඩටම. කලබලේනේ වම්මේ පිටිලා තියෙන කලබලේ. ඔපාර හොඳේ මං ගෙඩියක් හදාගෙන ගහෙන් බහින්න හදනකොට ඔව්. නියමලල්ල හැල්ලුනේ බිමට. අද උඹ ගහේ කරාලේ නැග්ගා බල නියවලල බීගත් නැහැ. වලල්ල වැටුණා බිමට හොඳේ. ඒ පාර මොකෝ? දැන් ඔපාර බහින්න විදියක් නැහැ නේ මං ගහේ ගියා නන්දල කියලා ගැහුවා. කොහොමද නන්දර කෑ ගහුවේ? නන්දේ වරෙන් ගාලා. අන්න බා නන්දර වඩේ කියනවා. එහෙම ඒ කලබලේ. ආ කලබලේ. ඔපාර නන්ද මගෙන් ඇවිල්ලා අහනවා මොකෝද යනවා මෙහෙ කියලා. ඒ පාර මොකෝ? ඔපාර මං කෝ නන්ද කරන්න තියන්නේ තේකුව නියවලල්ල බිමට වැටුණා කිව්වා. ආ දැන් මට මේ බහින්න විදිය නැතුව ගහේ එල්ල ඉන්නවා කියලා. ඒ පාර. ඔපාර නන්දක් ගාලා කඹයක් අරන් ඇවිල්ලා ආ කඹේ දැම්ම උඩට. ආ උඩට විසික් කරා කොල්ලට. ඔපාර මට කෝ නන්ද ආ උඹ එක පැත්තක් උඹේ හුඟටියේ ගැට ගහගෙන උගටිය නෙවෙයි උඹ ඉංගටිය වඳින්නේ. බඳ ගන්න ගියා. ඔව්. අනිත් පැත්ත මං බඳ ගන්නම් කියලා ඒ පාර. 1 2 3 කියලා ගහෙන් පනින්න ගියා. ආ උඹ පැන්නයි ඉතින්. මම පැන්න මම දැන් 1 2 3 කියලා ගහෙන් පැන්න නැන්ද නෑනේ. ලැන්න කොහෙද? නැන්ද කොයි? බා නන්දයි බෑලා ගහ උඩට දෙලා. නන්ද බානෝ මං උඩට යනවා මං බානෝ නන්ද උඩට යනවා. ඒ වැඩේ හරි කියන්නේ නැහැ කොහොමද? ඒ වැඩේ හරියන්නේ නැහැ මං එපාර ගහේ උඩ නවතුණා. ආ මං එපාර ගහේ නැවතිලා කරන දෙයක් නෑනේ පුතේ. ඒ පාර. බහින්නත් එපයි. ඔව්. එපාර කාරුවක් ඇත්තෙත් නෑ එපාර මං ටක් ගාලා බහැලා ගිහිල්ලා ඉනිමගක් ගෙනල්ලා කහට ගහම දැක්කා. අන්න අන්තේ මගේ කොහොමද? හරි. දැන් ගහන්න නැග්ගේ කවුද? නැත්තේ මම ගහෙන් බයින්න බැරිුනේ කාටේ? බැරිුනේ මට. එතකොට ඉනිමා ගේන්න ගියේ කවුද? කාරුවක් හිටියේ නෑ නන්දට උස්සන්න බෑ මං ගිහිල්ලා ගෙනාවා. ඉතින් තෝ හත්තලා මේ ගිය වෙලාවේ තෝ ඔකතරන් එන්න බෑ මෙහාට. ඔය නුගහෙන් බහින්න බැරුව. හරි ගහන්න නැග්ගේ කවුද? නැග්ගේ මට. බහින්න බැරිුනේ. ඒ කාටවත් දැන කියන්න බෑ. දැන් මොකක්ද අහන්නේ? ඈ මොකක්ද අහන්නේ? නැග්ගේ කවුද? නැග්ගේ මං. නැග්ගේ උපේ. එතකොට ගහෙන් බහින්න බැරුනේ කාටේ? ඉතින් නැග්ග මටම තමයි ගහෙන් බහින්න බැරුනේ. ඉනිමා ගේන්න ගියේ කවුද? කවුරුවක් වන්නේ පුතේ මං ගිහිල්ලා ගෙනාවා. ඉතින් ගොම් බල්ලතෝ එන්න බෑ මේක තරගෙන එනවා. ඕන්නේ ගහෙන් බහින්න බැරුව. අද හත්තලා මේ ගොම්මතේ කල්ලගත්තනේ මම. බඩ මොලේ නා කල්පනා කරන්න. දැන් බඩ එක දින්ගක් හිතන්න බඩ තේරෙන්නේ. තේරෙන්නේ කියන්නේ දැන්
ගහෙන් බහින්න බැරි වුණේ උඹටනේ. බැරිුනේ මට. ඉනිමක ගේන උඹ බැස්සනේ. ඉතින් මම කියන්න ගියේ මම කරුවක් කරන්නේ ඒක තමයි ඉතින් බැහැපෙට උඹ ඉන්න එපා ඉතින්. බහින්න පුළුවන් නම් ඉතින් මම කියන්නේ නෑ. අසලාමේ මං ගොන් හරක කල්ලගත්ත මම. හරි. බලන්න නන්දනා ගෙදර ගියේ කවුද? උඹනේ ගියේ මම නන්දනා ගෙදර ගියා. ඒ පාර. ගහට නැග්ගා. ආ බහින් වලල්ල හැලුණා. ඔව්. බහින්න විදියක් නෑ බල්ලෙක්වත් නෑ. අක්කාට ගිහලා ඉතින් මගක් ගෙනල්ලා ගහට ගහනවා. ඉතින් බං ඒ ඉනිමක ගේන ගිය වෙලාව උඹ ඉන්න එපා උඹ බැස්සනා. කවුද? දැන් උඹ ගහෙන් බැහැලා ඉනිමක ගේන ගියේ. ඉතින් මගක් ගේන්න ගියේ ගහෙන් බහින්න බැරි නිසා අර බූරුව. දැන් උඹත් කතා කරන්න ගන්නේ පුර කරලා කරන්නේ. මම අහන්නේ උඹගෙන උගුඩු එක්කන්වත් මොලයක් තියනවා. උඹට කියලා නම් අය බුදු මොලේ උඹ හිතපන් තින්ගා. ඔබ දින්ගක් හිටපන් ගහෙන් බහින්න බැරි නිසානේ මං ඉනිමගක් ගේන්න ගියේ. ඉතින් ගොන් හරිය තෝ බැහැ මොකටද උඹට දැන් ගහෙන් බැහැපුනේ ඉඳලා තෝ ඉනිමක ගේන ගියේ. බහින්න පුළුවන්කමක් තියෙනවා මං යනවා ඉනිමගක් ගේන්න. අත්තලාමේ උඹත් කතා කර මම පීසා. එහෙනම් පුතේ. ඔව්. දැන් අන්දන්නම් ඔය තමයි දෙනවා කියලා නේද? ඒකකට නන්දා නම් ඔය ආ මේ යන්නේ නන්දා. අන්න